ශාලිය සමරවන මම කුඩා කල සිට මගේ පියා නැති වුණාට පස්සේ සර්වෝදය නායකතුමා මට දරුවෙකුට මෙන්න සලකා එතුමාගේ නිවසේ ඉඳීමට මට අවස්ථාව ලැබුණා. ඒ නිසා එතුමාගේ සර්වෝදය ව්‍යාපාරයට මම බතික් ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒක සම්බන්ධ කරලා ගම්මාන 18ක 200 ගානකට පමණ රස්සාවල් දීලා ආදායම් මාර්ගයක් එම ව්‍යාපාරයට ලබා දීමට පවා මට හැකියාව ලැබුණා. සර්වෝදය හිටපු නිසා මගේ ජීවිතයට ඉතාමත්ම හොඳ ගුණධර්ම මගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා. ඔය සර්වෝදය කියන වචනය නිර්මාණය කරේ ගාන්ධිතුමා. සියලු දෙනාට උදාව ප්‍රජාතන්ත්‍රවාදීකව වැඩි දෙනා සුළු පිරිසකුත් එතන ඉන්නවා. ගාන්ධිතුමාට ඕන වුණා සියලු දෙනාට උදාවක් ඇති කරන සර්ව උදයම් කියලා සර්වෝදය දර්ශනය නිර්මාණය කළා. විනෝබා භාවේතුමාය කරගෙන යනකොට ආර්යරත්න මහත්මයා තමයි එතුමා හම්බ වෙලා මේ දර්ශනය ලංකාවට ශ්‍රමදාන ව්‍යාපාරය තුලින් දියත් කරේ. මේ ඉන්න අතරේ මම කල්පනා කරා සෝබාදහමට තියෙන උදාව සූර්යෝදය. එතකොට සෝබාදහමට තියෙන ලොකුම දේ සූර්යෝදය. එහෙමනම් මම කල්පනා කරා මිනිස් දහමටත් උදාවක් අවශ්‍යයි. මොකද්ද? සහනේ උදාව සහනෝදය කියලා සිංහල භාෂාවේ වචනයක් මම නිර්මාණය කරා. එතකොට ගාන්ධිතුමා නිර්මාණය කරා සියලු දෙනාගේ උදාව සර්වෝදය කියන වචනය. ඉන් එහාටත් මම කල්පනා කරා මේ මිනිස්යාගේ ජීවිතය සරු කර ගැනීමට අවශ්‍යයි සරු භවෙත් උදාවක් ඇති වෙන්න ඕන කියලා සර්වෝදය කියලා පොතක් නිර්මාණය කරලා ආර්යරත්න මහත්තයාට මම පිළිගන්නවා. එතකොට මම සහනෝදය සංවර්ධන පදනම කියලා සමාජ සේවා ආයතනයක් ලියාපදිංචි කරලා මාගේ පුද්ගලික ධනය කැප කරලා ඒ තුලින් මම මිනිස්යාට මගේ අරමුණ ඇවිල්ලා ඔබෙන් රටට රටින් ලොවට ලොවින් සැමට සහනය සලසමු. මගේ වැඩපිළිවෙල ඔබට සහනය සැමට සේවය රටට සංවර්ධනය ලොවට සාමය. එහෙමනම් මම මගේ මේ ව්‍යාපාරය තුලින් මිනිස්සුන්ට නිවැරදි දැක්ම ලබා දීම තමයි මගේ ප්‍රධාන අරමුණ. මොන තරම් සල්ලි තිබුණත් මොන තරම් උගත්කම තිබුණත් නිවැරදි දැක්ම නැත්නම් ජීවිතේ හරියට ගෙනිය ගන්න බෑ. කොහොමද මේ නිවැරදි දැක්ම ලබා ගන්න නම් මෛත්‍රී සිතක් අපිට තියෙන්නට ඕනෙමයි. මෛත්‍රී සිතට විතරයි නිවැරදි දැකීම නිවැරදි කල්පනාව ලැබෙන්නේ. රාග, ලෝභ, ද්වේෂ සිතට ඒක ලැබෙන්නේ නැහැ. එහෙමනම් මම මගේ සහනෝදය ව්‍යාපාරය තුලින් මම නිර්මාණය කරලා තියෙනවා පොතක්. ඕනෑම මම පාසල් දහම් පාසල් වල ප්‍රදර්ශන රාශියක් පවත්වලා තියෙනවා. ඒ ප්‍රදර්ශන වල පුවරු අඩංගු ජීවිතයට නව දැක්මක් කියන පොත මම නිර්මාණය කරලා තියෙනවා. එම පොතේ ජීවිතය පිළිබඳ සියලුම ප්‍රශ්න විසඳුම් සතුට කර්මය හැම දෙයක් ගැනම අන්තර්ගත පුවරු අඩංගු පොතක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් දරුවන්ට අලෙවි කිරීමට අවසර දීලා තියෙනවා. මෙම පොත අලෙවි කිරීමෙන් පාසල් ඕනෑම සමිතියකට යම්කිසි අරමුදලක් ලබා ගන්නට පුළුවන්. පොතක මිල රුපියල් 300යි වෙන්නේ. ඒ පාසල් හා සමිති වලට මම එය ලබා දෙනවා රුපියල් 150ක් අඩු කරලා. ඒකෙන් කෙනෙකුට නිවැරදි දැකීම ලැබෙනවා. ඔබ තුල ඇති නිදානය සොයා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපේ සහනෝදය සංවර්ධන පදනමට ඔබ හැමදෙනා සම්බන්ධ වීමෙන් ඔබ හැමගේ ජීවිතවලට වටිනාකමක් හා ඔබ හැම අවශ්‍ය කෙනෙකුගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මාර්ගයක් සලසා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ දුරකථන අංකය 073 797 614 073 797 614